කීබෝඩ් එකෙන් පොඩි ෆන් ටියුන් එකක් යන්නේ. ඇහුණද? මේක අර හදවත පැරුණු ලවර්ස්ලා වෙනුවෙන් නෙවෙයි. ෆෝන් එකේ බැටරි බහිනකම් චැට් කරන ලවර්ස්ලා වෙනුවෙන්. දැක්කේ බස් එකේ මුණ පාරේදී හිත ගියේ නැමට නම් මේ වෙලාවේදී ෆේස්බුක් එකේ රික්වෙස්ට් එකක් ආපු වෙලාවේ මගේ හදවත ගැහුණා හරියට කොළඹ රේස් පදිනවා වගේ. පැය 24ම මැසේජ් චැට් කරනවා ඇඟිලි දෙක දැන් මම මෙකනරා ඔය එවන ඔම් එකටත් මම රචනා ලියනවා ඒත් මාතාම හිතා මගේ සුදු නෝනේ ඔයාගේ ආදරේ හරියට සීගිරිය වගේ ලස්සනයි ඒත් මට නගින්න බෑ වගේ කෝල් එකක් ගත්තාම වේටින් එනවා මගේ ඔළුව වමින් රදි රදියා පත්තු වෙනවා. දවසක් අපි ගියා ලස්සනේ ඩේට් එකක් මම හිතුවේ කමු කියලා ලොකු රයිස් එකක් ඔයා කිව්වා එපා පැටියෝ මම ඩයිට් එකක් අන්තිමට මට ගෙවන්න වුණ රුපියල් 1000ක දෙසරක් එක සෙල්ෆි ගැහුවා 25ක් විතර එක දිගට එකත් වතාවේ නෑ මගේ පින්තූරේ හරියට ඔයා විතරක් ලස්සනයි ඉන්ස්ටාග්‍රෑම් එකේම පෙන්නේ හරියට බය හිතෙන හොල්මනක් වගේ. ආදරේ කියන්නේ මල් වත්තක් නෙවෙයි පෙයෝ දෙක හරියට එපික් කවර් එකේ හයිවේ එකක් වගේ සල්ලිත් යනවා කාලෙත් යනවා ඒත් ඉතින් යන්නම හිතෙනවා. දැන් ඇති නේද මගේ ඩේටා ඉවරයි බැටරිත් 2% ලව් එක පස්සේ කරමු මම යනවා නිදාගන්න යුම් එක මැකියයි. මුලින්ම දැක්කේ බස් එකේ මුණ පාරේදී හිත ගියේ නෑ මට නම් මේ වෙලාවේදී ෆේස්බුක් එකේ රික්වෙස්ට් එකක් ආපු වෙලාවේ මගේ හදවත කැහුණා හරියට කොළඹ රෑස් පදිනවා වගේ. පැය 24ම මැසේජ් කයි පිරෙනවා ඇඟිලි දෙක දැන් මගේ හිතෙනවා ඔයාලුවන හිම්බකටත් මම රචනා ලියනවා එමෙද තාම හිතා ගන්න බෑ අපි මොකද මේ කරන්න කියලා. අනේ මගේ සුදු නෝනේ ඔයාගේ ආදරේ හරියට සීගිරිය වගේ ලස්සනයි ඒත් මට නගින්න බෑ වගේ